ආයිබෝවන් තෙරුවන් සරණයි සීලු දෙනාටම ලෝක බෞද්ධ ජනතාවට සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතුරම නිර්දෝෂී පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කරාම ඒ පුද්ගලයාගේ කම්පණය ඔහු පිට කරන්නේ විවිධ ආකාරයට. ඒ චෝදනා ඒ ලක්වෙච්ච පුද්ගලයා ඒක පිට කරන්නේ විවිධ ආකාරයට. හැම පුද්ගලයෙම එකම ආකාරයට ඒක පිට කරන්නේ නැහැ. එතකොට මම මේ කතා කරන්නේ ඩොලර් මිලියන 2.5ට චෝදනාවකට ලක් වෙලා රැකියා විරහිත වෙච්ච ඒ රංග ඇතුළු පිරිස පිළිබඳව ඔවුන් චෝදනාකරුවන්ම විතරයි තවම මේ ඉන්වෙස්ටිගේෂන් එක කරගෙන යන ගමන් තියෙන්නේ. එතකොට අද වෙනකොට රංගමැතිතුමා අපි අතර නෑ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා බෞද්ධයන් විදියට අපි. ඔහු චෝදනාකරුවෙක් විතරයි. වැරදිකරුවෙක් නෙමෙයි. ඒ වගේම තමයි අනුරාධපුර ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් වර්තමානය වෙනකොට ලොකු චෝදනාවකට පත් වෙලා තියෙනවා ළමා අපචාරයක් සම්බන්ධයෙන්. අපි ඒ ළමා අපචාරය කියන කතාන්දරයට අපි විරුද්ධයි. නමුත් මේකත් චෝදනාවක් විතරයි. චෝදනාව වැරදිකරු වෙන්නේ මේ සමාජය තුල නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම ඔබ දන්නවා බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු දේවදත්තලා වගේම බඩේ දරබිටි බැඳගත්ත මාගන්දියා වගේම චිංචි මානිකාවනුත් වර්තමාන සමාජයේ ජීවත් වෙනවා. මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට විවිධ චෝදනා කරන්නට. ඉතින් උන්වහන්සේ තාම වැරදිකරුවෙක් බවට පත් වෙලා නැහැ. උන්වහන්සේට චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාවට ඒක චෝදනාව නීතිය හමුවට ගියාම ඒ නීතියේ අදාළ පාර්ශව ඒකට ස්ථානීය පරීක්ෂණ කරනවා, සාක්ෂි ලබා ගන්නවා. මේ හැම දෙයක්ම ගොනු කරලා තමයි මේක උසාවියට ඉදිරිපත් කරන්නේ. එහිදීත් මේක විමර්ශනයකට ලක් වෙලා තමයි වැරදිකරුවෙක් බවට පත් වෙන්නේ. ඉතින් වර්තමාන සමාජය ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. විශේෂයෙන් බෞද්ධයෝ වන විශාල පිරිසක් මේ ගැන සිහි බුද්ධියෙන් ඔබ කටයුතු කරන්න. බොහෝම සිහියෙන් කටයුතු කරන්න. අපි බෞද්ධයෝ සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට චෝදනා කරපුවාම අපිට වෙන පාපය ගැන ඔබ හිතන්න. කෝටියක් සංවර ශීලය රකින්න භික්ෂුන් වහන්සේගේ සීලය ගැන විමසන්න බෞද්ධ අපිට අයිතියක් නැහැ. පන්සිල් පද පහවත් රැකගන්න බැරි විශාල ප්‍රමාණයක් කණ්ඩායමක් බෞද්ධයෝ හෝ අබෞද්ධයෝ වෙන්නට පුළුවන්. මේ Facebook මාධ්‍ය ජාලාව තුල YouTube වල මුන්වහන්සේගේ ෆොටෝ දමමින් උන්වහන්සේ වැරදිකරු බවට පත් කරනවා. සිංහල බෞද්ධයනි, ඔබ විමර්ශනශීලීව කටයුතු කරන්න, සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. වෙනත් ආගමික නායකයෙක්ට මේ දේ සිද්ධ වුණා නම් අද මේ වගේ දේවල් පෝස්ට් නිර්මාණය කරලා යනවද කියන එක ඔබ හිතන්න. පටන් ගත්ත දවසේ ඉඳලා බෞද්ධ ආගමට ගහන සමාජයක අපි අද ජීවත් වෙන්නේ. ඔබ සිහි බුද්ධියෙන් මේ චෝදනාවට ලක්වෙච්ච ගරු ස්වාමින් වහන්සේ, නායක ස්වාමින් වහන්සේට වැරදිකරු කරන්නට ඉස්සර වෙන්නට එපා කියන ඉල්ලීම මම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලනවා. ඔබව මේ වැරදි මාර්ගයකටයි ගෙනියන්නේ. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න නීතිය තියෙනවා. නීතිය විමර්ශනශීලීව මේ කටයුත්ත කරගෙන යනවා. ඒ හින්දා මම කරුණාවෙන් ඉල්ලනවා පුද්ගලයෙක්ට, නිර්දෝෂී පුද්ගලයන්ට චෝදනා එල්ල කරන එකත් ඒ වගේම ඔහුව වැරදිකරු කරන එකත් මේ සමාජයට අයිති දෙයක් නෙමෙයි. චෝදනා කරා, චෝදනාව නීතියට ගියා, නීතියෙන් ඉතිරි ටික බලාගෙන තමයි වැරදිකරු බවට පත් වෙන්නේ. ඉතින් මම නැවත මතක් කරනවා චිංචි මානවිකාවන් මාගන්දියලා වගේ අය ඉන්න සමාජයක අපි අද ජීවත් වෙන්නේ සිහි බුද්ධියෙන් කටයුතු කරන්න බෞද්ධ ජනතාවනි. තෙරුවන් සරණයි.